හෙලෝ හැමෝටම සුබ නව වසරක් වේවා. ඉතින් කොහොමද ඔයාලට මේ අවුරුද්ද? අපි ඉතින් ඔය ගෙදර රස කරපු ටිකක් තමයි ඉතින් ඔය චූටි වීඩියෝ එකකින් දැම්මේ. දිග වීඩියෝ එකක් තියෙනවා. ඒක මම පහුවෙලා දාන්නම්. එඩිට් කරගන්න බැරි වුණා. දැනට මේ පොඩ්ඩක් අස් කරපු එක දැම්මේ. අපි ඉතින් ඔය විදිහට 2026 ලැබුවට පස්සේ උදේ තේ එකක් බිව්වා, කිරි එකක් බිව්වා, මේ කේක් කෑල්ල කාලා ඊට පස්සේ පන්සල් ගියා. ලොකු දෙයක් හැදුවේ නෑ. හස්බන්ඩ්වත් අපේ තාත්තවත් ගෙදර නෑ දෙන්නම. ඉතින් ඒක නිසා විශේෂ දෙයක් කරේ නෑ. පන්සල් ගියා. අපි ඉතින් ඊට පස්සේ ඇවිල්ලා තමයි කිරිබත් එහෙම කෑවේ. අපේ පන්සල තමයි මේ තියෙන්නේ. දෝනි ගිහින් පන්සල පොඩ්ඩක් වීඩියෝ කරන් ආවා. අපි බලමු. ලොකුවට මෙතන වීඩියෝ එකක් නෑ. මට ඔයාලට සුබ පතන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. අපි එහෙනම් බලමුකෝ පන්සල කොහොමද කියලා. ඔය තියෙන්නේ අපේ පන්සලේ ධර්මශාලාව. එතනින් එහාට ගියාම එහා පැත්තේ තියෙනවා බෝධීන් වහන්සේ, බෝමළුව තියෙනවා. පොඩ්ඩක් මේ අර පරණ වෙලා වගේ, කියන්නේ වැස්සනේ ගොඩක් දියසෙවල එහෙම අල්ලලා දැන් ඉතින් වෙසක් එකට තමයි ආපහු මං හිතන්නේ තීන්ත ගාන්නේ. ඔය එහා පැත්තෙන් තියෙන්නේ විහාරගේ. ඊට පස්සේ චෛත්‍යයක් තියෙනවා, සමාධි බුදු පිළිමයක් තියෙනවා. ඔහොම තමයි ඉතින් අපේ ගම ඔය තියෙන්නේ. ගම පන්සල වැව් හැමදේම තියෙනවා. ඉතින් අනුරාධපුරේනේ. අපි ඉතින් ඊට පස්සේ බුදුන් වැඳලා එහෙම ගෙදර ගියා. ඊට පස්සේ ඉතින් ටිකක් නිදාගත්තා ගිහිල්ලා කිරිබත් එහෙම කාලා. ඊට පස්සේ දවල්ට යන්න පටන් ගත්තා. චිකන් ඩෙවල් හදලා, පරිප්පු හදලා, බටු මෝජුවක් වගේ හදලා මේ එළවලු බත් තමයි හැදුවේ. මමයි අක්කයි අම්මයි තුන්දෙනාම. අපේ ගෙදර විශේෂ දෙයක් වෙද්දි ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා තමයි යන්නේ කරන්නේ. ඉතින් අද දවසේ මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා නැවතත්. අපි එනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.